අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඕන ක්ලිනික් ට්‍රීට්මන්ට් එකක් කරලා ගෙදර ගිහිල්ලා කරන්න ඕනම දේවල් ටික. මේ දේවල් ටික කරේ නැත්නම් ඔයාගේ සල්ලි ටික අපතේ යන්න පුළුවන්. අයිබෝන් මම වෛද්‍ය දිලීප්. ඔයා ක්ලිනික් එකට ඇවිල්ලා මිල අධික ට්‍රීට්මන්ට්ස් තෝරගෙන හොඳම ට්‍රීට්මන්ට්ස් හොඳම විදිහට කරලා ලස්සන වෙන මහන්සි වෙනවා. ඒත් ඔයා ප්‍රතිකාරයෙන් පස්සේ ගෙදර ගිහිල්ලා කරන දේවල් වලින් ඔයාගේ ප්‍රතිඵල සම්පූර්ණ විනාශ වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? මේකට තමයි පෝස්ට් ට්‍රීට්මන්ට් කෙයා කියන්නේ. ලේසර්, බොටොක්ස්, ෆිලර්ස්, මෙඩිෆේෂල් වැනි ඕනම ට්‍රීට්මන්ට් එකකට පස්සේ ඔයාගේ සම ඉතාම සංවේදීත්වයට පත් වෙනවා. මේ කාලය තුළදී ඔබේ සමට නිවැරදි පෝෂණයක් සහ ආරක්ෂාවක් ලබා දෙන්න අවශ්‍යයි. පළමු පැය 24 හෝ 48 තුළ ඔයා කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඕනම ප්‍රතිකර්මයකට පස්සේ අපේ හැම සංවේදීතාවය වැඩි වෙනවා. ඒ නිසා හිරු වලට නිරාවරණය වීම පරිස්සම් වෙන්න ඕනේ. එසේ නොවුනොත් හැමේ වර්ණක සහ පිග්මන්ටේෂන් ඇති වෙන්න පුළුවන්. ඒ පරිස්සම් වෙන කාලය තුළ අනවශ්‍ය එක්සර්සයිස් කිරීම සහ දහඩි දැමීමෙන් ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් ෆිලර්ස් වගේ දෙයකට හානි වෙන්නත් පුළුවන්. මේකප් වගේ දෙයක් කරනවා ඒක වෛද්‍ය නිර්දේශ මත පමණක් වෙන්න ඕන. ඒ වගේම වෛද්‍යවරයා කියන නිසි පිළිවෙත් නිසියාකාරවම කරන්න. ඒවයි පොඩි හරි වෙනස් වීමක් සිදු වෙන්න අරින්න එපා. එපයි කියන්නේ කොහොමත්ම කරන්න එපා. හැබැයි නිර්දේශ කරන්න ඒ දේ හරියටම කරන්න. ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ ડોක්ටර්ගෙන් අනිවාර්යයෙන්ම අහන්න ඕන ඩවුන් ටයිම් පීරියඩ් එක කොච්චරද කියලා. මේ පීරියඩ් එක හරියාකාරවම පිළිපදින්න. මේ සරල ක්‍රියාවල අනුගමනය කිරීමෙන් ඔබට පුළුවන් ඔබේ ප්‍රතිකර්ම වල උපරිම ප්‍රතිඵල ලබා ගන්න. ඒ සඳහා ඔබත් සැලකිලිමත් වෙලා හරියාකාරව කරන්න.